හයි ළමයි ගොඩාක් අයගේ ඔන්න මම පූල් එකක් දාලා ඇහුවා මොකක්ද ඊළඟට ඕන vlog එක කියලා. ඩෙෆිනිට්ලි ඔන්න මං අරන් ආවා මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් vlog එක. ඉතින් උදේ පාන්දර නැගිටලා මම චාම්ට ඇවිල්ලා හිටියේ ඊයේ රෑ අපේ දිහා නැවතින්න. ඊට ඉතින් උදේ මම ටී එක හදලා දුන්නා. ඊට පස්සේ අපි රෙඩි වෙන්න ගත්තේ හරියටම 6:30 විතර. ඊට පස්සේ ඔන්න මේකප් එක ඉවර වෙලා මගේ සාරි එක ඇඳුවා. මෙයා ඇත්තටම සුපිරි වැඩක්. ඔයාලටත් ඔයාලගේ ඩ්‍රෙසින් බුක් කරගන්න පුළුවන්. ඒ වගේම සාරි එක මට ඩිසයින් කරලා දුන්නේ නුවන් කහපලාරච්චි. ඉතින් සාරීස් ගන්න වෙඩින්ස් වලට යන්න ඔයාලටත් රෙන්ට් අවුට් කරන්න එහෙම නැත්නම් ෆස්ට් ෆීට් ඕන් එකට ඕනම එකට ඔයාලට යාළඟින් ඩිසයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න මගේ ඩ්‍රයිවර් මහත්තයා ආවා මාව ඩ්‍රොප් කරන්න යන්න හොටෙල් එකට. මේ පාර වෙඩින් එක තිබ්බේ බෝල්ගොඩ පැරඩයිස් ඉන් එකේ. ඉතින් මට ඉතාමත් ළඟ නිසා මම සන්තෝෂෙන් ගියා හොටෙල් එකට. මේ තමයි හෝල් එක. ඉතින් අපි යනකොටත් එයා පොරුවේ චාරිත්‍ර කරන ගමන් හිටියේ. ඉතින් අපි මේ හම්බ වුණේ අවුරුදු 10කට විතර පස්සේ. මොකද හෝලෙවල් කාලෙන් පස්සේ අපි සෙට් එක හම්බුන්නේ නැහැ. එක එක ස්ට්‍රීම්ස් වලින් අපි ඉගෙන ගත්තේ. ඒ නිසා කොහොමත්ම සෙට් වෙන්න හම්බුන්නේ නැහැ. දැන් එක එක්කෙනා එක එක ජොබ්ස් වල ඉන්නවා. මේ ඉන්නේ මගේ බිත්තරේ. මේ ඉන්නේ මගේ බිම් වල. ඉතින් අපේ යාළුවෝ 5-6 දෙනෙක් අපේ ක්‍රූ එකේ හිටියා. ඉතින් හැමෝම හරිම ආදරණීය, හරිම ටැලන්ටඩ් ළමයි. හැබැයි මෙයාලා ඉන්නේ එක එක පැතිවල. දැන් අල්ලගන්න වෙන්නේ නැහැ. මෙහෙම වෙඩින් එක කරදී තමයි කට්ටිය සෙට් වෙනවා නම් සෙට් වෙන්නේ හරියට. ඉතින් මේ තමයි මගේ සාරි ලුක් එක. ලස්සනයි නේද? ඉතින් පේනවනේ කොණ්ඩවල් අවුල් කරගෙන නටන්නත් කලින් सजना के सजदे में इतना रहने लगे. ඊට පස්සේ වෙඩින් එකේ පොඩි ඉවෙන්ට් එකක් තිබ්බා. ස්පෙෂල් ඉවෙන්ට් එකක්. මේක තමයි අපි වෙඩින් එකට පාටිසිපේට් කරපු හැමෝගෙම ෆින්ගර් ප්‍රින්ට්ස් මෙන්න මේ වගේ ලස්සන ෆ්‍රේම් එකකට දෙන්න තිබ්බා. ඉතින් මං ලස්සන හાર્ට් එකක් තිබ්බා. මේ තියෙන මං හදපු හાર્ට් එක කලර්ස් දෙකකින්. ඊට පස්සේ අපි ලෑස්ති වුණා ලන්ච් ගන්න. අර කට්ටිය ලන්ච් අරන් එනකම් මම ඉඳගෙන හිටියා. ඊට පස්සේ කෑවා. අපි හොඳට කෑවා. ඇත්තටම රසයි කෑම. ඊට පස්සේ කියලා මට දැන් ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා ගොඩක් දේවල් බලාගෙන ඉන්නකෝ. දැන් අපි කට්ටිය මේ ගොඩාක් කතා වුණේ අපි ඉක්මනට ලොකු වෙලා කියලා. මොකද ඉස්කෝලේ යන කාලේ ඉඳන් අපි බලන්න හිටියා ඉක්මනට වෙඩින් එකක් ගන්න පුළුවන් වෙන්න, කට්ටියටම මැරි කරන්න හම්බ වෙන්න. හැබැයි දැන් හැමෝගෙම ඔළුව හැදලා තියෙන්නේ අනේ මැරි කරන්න ඕනේ කියලා. එහෙම ඉඳලා තමයි අපේ සෙට් එකේ හිටපු එක්කෙනෙක් මේ විදිහට මැරි කරේ. ඊට පස්සේ ඉතින් කවුරු මැරි කරයිද කියලා දන්නේ. ෆුල් ජොලි ඉතින් මැරි කරා. අපේ යාළුකම් අමතක වෙන්නේ නැතුව පිස්සු වගේ නටන අර ඉස්කෝලේ පුරුද්ද එහෙමම තියෙනවා. ගණන් ගන්න එපා. යාළුවෝ ටික සෙට් වුණාම එහෙම තමයි. ඔයාලගෙත් මේ වගේ පිස්සු සෙට් එකක් ඉන්නවා නම් යාළුවෝ අනිවාර්යයෙන්ම මේෂන් කරන් යන්න. මතක් වෙයි ඔයාලට. හරිම ලස්සන කාලයක් අපිටත් තිබ්බා. ඔයාලටත් තියෙන ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඒ මෙමරීස් හැම දෙයක්මත් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න බලාගෙන ඉන්නේ. මං ඒ වගේ vlog එකකුත් අරගෙන මට මෙයාලා හැමෝගෙම ලස්සන රෝස් මල ගානේ හම්බුණා. අපේ හිරුෂිට පින් සිද්ධ වෙන්න මේ එයා රෝස් මල වගේ අත් මේ ඔඩ කරලා තිබ්බේ. ඊට පස්සේ අපේ මන මහලිය පිටත් වෙන වෙලාව ආවා. පුදුම හදිසියක් තිබ්බේ ඉක්මනට යන්න. මොකද ඇඬුවෙත් නෑ. මම බලන් හිටියේ අඬයි කියලා. දැන් එහෙම වැඩි අඬන්නේ නෑ නේද? ඉතින් කොහොමත් මැරි ගල්ලා අම්මලා ගාවට යනවනේ. හැබැයි චූටි දුකක් විතර තියෙනවා. මේ අපිට දුකයි අපේ යාළුවෙක් මේ විදිහට ගොඩාක් අපේ ඈතට යන එකට. අනේ ඇත්තටම මේ කාලේ කකා ඉන්නක උඹලත් විවාහ කරගනින්න. අනේ මේ දැන්දා. එතකොට මේ මාත් ගන්න බලන්නද බලලා. මාත් දැන් බලන්නද බලලා. දැන් මං කියන්නේ